ඉතින් ඊයේ සන්රයිසර්ස් හයිදරාබාද් සහ චෙන්නයි සුපර් කිංස් අතර තරගය පැවැත්වුණා. ඉතින් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ නායකයා තමයි රුතුරාජ් ගයික්වාඩ්. ඒ වගේම රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ නායකයා තමයි නව නායකයා රියාන් පරාග්. ඉතින් ෆස්ට් බැට් කරේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම. ඉතින් රාජස්ථාන් කණ්ඩායමේ සුපුරුදු පරිදි ආරම්භකරුවන් දෙදෙනා තමයි යශස්වී ජයස්වාල් සහ සංජු සැම්සන්. ඉතින් යශස්වී ජයස්වාල් කයිල් ආමඩ් යොමු කරපු ප්‍රථම පන්දුවට ඉනිමේ ප්‍රථම පන්දුවට ලස්සන 4ක් ගහනවා. 4ක් ගහලා තමයි මැච් එක පටන් ගන්න. ඒකලා ඉතින් බෝල දෙකක් යන්න කලින් තවත් ඒ වගේම 4ක් ගහනකින් පොර අවුට් වෙනවා. ඉතින් ඒක මා කැතම චාටර් සීන් එකක්. ඉතින් කොහොම හරි මේ රාජස්ථාන් රොයල්ස් ඉනිමේදී යාලා ලකුණු 182ක් ලබා ගන්නවා කඩලු 9කට. මෙහිදී නිතිෂ් රාණා ලකුණු 81ක් ලබා ගන්නවා පන්දු 36කින්. ඇත්තට මේක නම් සුපිරි ඉනිමක්. ඉතින් ඩයල් එක ස්වීප් පාරවල් මාර ගොඩක් ගහනවා. ස්වීප් පාරවල්මයි ගහන්නේ. ඉතින් ඇත්තට කිව්වොත් ඉතින් ඉන්දියාවේ ලෙජෙන්ඩරි බෝලර් රවිචන්ද්‍රන් අශ්වින්ව නිතිෂ් රාණා වඩා ගන්නවා. ඉතින් වඩා ගන්න කියන්නේ 4 පිට 4 පාරවල් තුනක් ගහනවා. දාන හැම බෝලටම ගහනවා. කොහමද අවසානයේ රවිචන්ද්‍රන් අශ්වින් තමයි ඉතින් නිතිෂ් රාණාව දවා ගන්න. ඉතින් බලන්න ඕනේ මිනිස්සයාගේ සතුට උඩ පැනලා බංගාලා පට්ට ලයින් එකක් දෙනවා. ඉතින් Stop it. ඉතින් අපේ චෙන්නයි බෝයිත් එනවා. ඉතින් 10 වෙනි ඕවරෙන් පස්සේ 11 වෙනි ඕවරේ ඇටැක් කරන්න. ඉතින් වැඩේ කියන්නේ චෙන්නයි බෝයි දාන ෆස්ට් බෝලෙම වයිඩ් බෝලයක්. ඊට පස්සේ අනිත් බෝලට දඩ 6ක් වදිනවා. ඉතින් කොහම හරි ගිය මැච් එකේ වගේම තමයි ෆස්ට් ඕවරේ පොඩ්ඩක් එහෙම වුණාට අන්තිම ඕවර ටික හොඳට දානවා. ඉතින් මතීෂ පතිරණයි රියාන් පරාග් අතරේ පොඩි වලියක් යන වලියක් කියන්නේ ඉතින් අර සාමාන්‍ය සටනක්. ඉතින් එතනදී බලන්න ඕනේ මාර්ම ඇටැක් එකක් දෙනවා මතීෂ පතිරණ. ඉතින් ෆස්ට් බෝලේ දානවා ඒක ගහගන්න බැරි වුණා රියාන් පරාග්ට මිස් වෙනවා. ඉතින් සෙකන්ඩ් බෝලේට ගිහින් අතේ වදින්නේ රියාන් පරාග් මාර අපහසුතාවයකට පත් කරනවා. ඉතින් තුන්වෙනි බෝලේ කතා කරන්න දෙයක් නැහැ. පොල්ල ගලවලා යනවා. ඉතින් ඒක නම් සුපිරියක්. ඉතින් ඒ වගේම තමයි චෙන්නයි බෝයි සුපිරි කැච් එකක් ගන්නවා ගිය තරගාවලිය වගේ. ඔයාලට මතක ඇති ගිය තරගාවලියේ පියාඹලා සුපිරි කැච් එකක් ගන්නවා. මේකෙදිත් ආයේ පට්ටම කැච් එකක් ගන්නවා පියාඹ. ඉතින් මේ තරගෙදී අපේ මහේෂ් තීක්ෂණයි වනිදු හසරංගයි සෙල්ලම් කරනවා. ඉතින් මහේෂ් තීක්ෂණ ගැන කතා කරොත් එහෙනම් මහේෂ් තීක්ෂණ කලින් චෙන්නයි කණ්ඩායම තමයි නියෝජනය කරේ. දැන් ඉතින් යාලට එරෙහිව මහේෂ් තීක්ෂණ සෙල්ලම් කරනවා. කොක්කේසේ නමුත් ඉතින් වනිදු හසරංගට ගිය මැච් එකෙන් වගේම තමයි බෝල් 4ට ලකුණු 4යි ගහගන්න වෙන්නේ. ඉතින් රාජස්ථාන් ඉනිමේදී හොඳම පන්දිය වන්න රාජස්ථාන් කණ්ඩායමට හොඳම පන්දියමක් ගියත් කරන්නේ අපේ චෙන්නයි බෝයි ලකුණු 28 විකට් දෙකක් ගන්නවා. ඉතින් සුපිරි බෝලින් වලින් ඇත්තටම මතිෂ පතිරණ ඕවරයක් දෙකක් ගියාට පස්සේ තමයි යා ගේම් එකට අවතීර්ණ වෙන්නේ මැච් එකට එන්නේ. ඉතින් ඒ මැච් එකට යාවා කියන්නේ ඉතින් වෙන අමාරුයි. අනිත් බැට්ස්මන්ලට බැට් කරන්න වල දැක්කනේ. ඉතින් රියාන් පරාග් කොහොම අමාරුවෙන්ද බැට් කරේ කියලා. ඉතින් කොහොම හරි මේක චේස් කරන්න ලකුණු 182 චේස් කරන්න චෙන්නයි සුපර් කිංස්ලා එන. ඉතින් චෙන්නයිලට මේක චේස් කරගන්න නොහැකි වෙනවා. කොහොම හරි සුපිරි තරගයකින් පස්සේ ලකුණු 170ට කඩලු 6ක් දැවෙනවා. ඉතින් ලකුණු 6ක ජයක් රාජස්ථාන් රොයල්ස්ලා ජයග්‍රහණය කරනවා. මේක ඇත්තටම කිව්වොත් රාජස්ථාන්ලගේ ජයග්‍රහණයේ රහස තමයි වනිදු රඩපංග. ඉතින් මාරම වැඩ කැල්ලක් දානවා. ඉතින් වැඩක් නැහැ කතා කරලා විකට් 4ක් ගන්නවා. ඉතින් මේ විකට් 4 විශේෂත්වය තමයි මේ විකට් 4න් 3කදීම මතීෂ පතිරණට මේ විකට් 3න් ඒ විකට් 3 ගන්න කලින් බෝලේ මේ විකට් 3ේදීම ගන්න කලින් බෝලේ ලකුණු 6ක් ගහනවා. ඊට පස්සේ අනිත් බෝලේ අනිවාර්යෙන් අවුට් එකක්. ඉතින් එහෙම තමයි විකට් 3ක්ම ගන්නෙ. ෆස්ට් එයාගේ විකට් එකට යන්න කලින් පළවෙනි බෝලට ලකුණු 6යි ඊට පස්සේ අවුට්. ඉතින් ඒක අපේ කමෙන්ටේටර්ත් කියනවා. ඉතින් ඒ වගේම තමයි මාර්ම සතුරු කාරණාවක් තමයි ඉතින් වනිදු රටපංග බෝල් කරද්දී එයා විකට් එකටම බෝලයක් දානවා රාහුල් ත්‍රිප්තිගේ. ඉතින් එතකොට සවුත් අප්‍රිකන් කමෙන්ටේටර් කතා කරන්නේ බර්ඩ් ක්ලාස් ස්පිනර් වනිදු හසරංග කියලා. ඉතින් ඒ වගේ දේවල් ලංකාවේ ක්‍රිකට් එකේ එන්න ගියත් ඉතින් අපිටත් මාර සතුටක් එන්නේ. ඉතින් හදවතින්ම පට්ට සතුටක් දැනෙනවා. ඉතින් ඇත්තටම ගොඩ චෙන්නයිලගෙන් රුතුරාජ් ගයික්වාඩ් පට්ටම ගේමක් දෙනවා මැච් එක ගොඩ ගන්න. ඉතින් රුතුරාජ් ගයික්වාඩ්ට දෙයක් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් රුතුරාජ්ව දවා ගන්නෙත් වනිදු හසරංගේ වගේම ශිවන් ඩුබේවත් දවා ගන්නවා. ප්‍රබලම ක්‍රීඩකයින් දෙදෙනාම දවා ගන්නවා. ශිවන් ඩුබේ ගේ දැවී යාම ගැන කතා කරොත් එහෙම රියන් පරාග් කැප්ටන් පට්ට කැච් එකක් අල්ලනවා. ඒකෙන් තමයි ඩුබේට
දැවියන්න සිද්ධ වෙන ඉතින් ඇතරග මේ තරගෙදී අපේ ඩෝනීටටන් ලොකු දෙයක් කරගන්න වෙන්න ඔවුහෝ පොඩකින් ඩෝනි කිව්වේ මේ මගේ දෝනි හෙමනෙවෙයි මහේන්ද්‍ර සිං ධෝනි MS ධෝනි ඉන්දියාවේ කැප්ටන් වල වැරදියට හිතන්න එපා උඹලා ගැන මම දන්නවනේ හරි කොහොම හරි ඉතින් අපේ ධෝනිට ගහගන්න වෙන්නේ ලකුණු 16ක් විතරයි ඉතින් යාට මැච් එක දිනවන්න හම්බෙන්නේ නැහැ ඉතින් අපේ තව ක්‍රීඩකෙක් ශ්‍රී ලංකා මහේෂ් තීක්ෂණ යාට නම් අද විකට් නැහැ ඒ වගේම තමයි මේ ජෙසි ආච්චි ඉතින් මම කලින් එයා ශ්‍රී ලංකාවේ සන්රයිසර්ස් හයිදරාබාද් තරගෙදී කියපු දේවල් ජෙසි ආච්චිට ඇහිලාද කොහෙද පට්ටම සුපිරි ස්පෙල් එකක් දානවා ඕවර් 3ට ලකුණු 13යි දෙන්න එක විකට් එකකට මේඩ් ඕවර් එකක් දානවා ඉතින් අතරගත් මාරම සුපිරි ස්පෙල් එකක් ජෙසි ආච්චිගෙන් මන්නම් හිතන්නේ ඉන්ජර්ඩ් වුණාට පස්සේ දාපු හොඳම ස්පෙල් එක ඉතින් ඇත්තටම ඉතින් ජෙසි ආච්චි ගේමට බහිනවා කියන්නේ ලේසි නෑ ඉතින් ෆෝම් එකේ ඉන්නවා කියන්නේ ඉතින් ඔයාලා හැමෝම දන්නවා ජෙසි ආච්චි කියන්නේ තනි ක්‍රමයක් 2019 වර්ල්ඩ් කප් එකේ ඉතින් ඉංග්ලන්ඩ් ටීම් එකේ ඉංග්ලන්ඩ්ලා තමයි විනර්ස්ලා ඉතින් චැම්පියන්ස්ලා යාලගේ පේස් බෝලර් ෆාස්ට් බෝලර් තමයි ජෙසි ආච්චි කියන්නේ ලේසි පාස් ඩයල් එකක් නෙවෙයි ඉතින් කොහොම හරි ඇත්තටම සතුටුයි දැන් මේ තරග දෙක ගත්තොත් එහෙම චෙන්නයිලගේ පැත්තෙන් හොඳම බෝල් හොඳටම බෝල් කරේ අපේ මාතිච්ච පතිරණ ඉතින් හොඳ බෝල ලකුණු 28ට විකට් දෙකයි ඉතින් ඒ වගේම තමයි රාජස්ථාන්ලගේ පැත්තෙන් අපේ හොඳම පන්දු යෑමක් යොමු කරලා තියෙන වනිදු හසරංග ලකුණු 35ට විකට් 4ක් දවා ගනිමින් ඇත්තටම සතුටුයි අපේ පන්දු යවන්නන් දෙදෙනෙක් මෙහෙම දක්ෂතා දක්වනවා ඉතින් අර මෙහෙම ඉස්සිලා මෙහෙම හයිප් වෙලා පේන එකට ඉතින් ඇත්තටම මාර සතුටක් තියෙන ඉතින් සුපිරියක් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට තව තවත් හොඳට මේ කට්ටියට අපේ ලංකාවේ ප්ලේයර්ස්ලාට සෙල්ලම් කරන්න හම්බෙන්න ඕනි කියලා ඉතින් ඒ වගේම තමයි තවත් දෙයක් මට කියන්න ඕනේ මගේ වීඩියෝ දෙකකට කොපිරයිට් වෙලා තියෙනවා ඉතින් මියුට් වෙලා තියෙනවා මේ වීඩියෝ දෙක සවුන්ඩ් ඇහෙන්නේ නැතුව ඇති ඉතින් ඇත්තටම ඉතින් කොපිරයිට් ගහලා තියෙනවා කවුරු හරි ඉතින් අනේ මම ආදරෙන් ඉල්ලනවා අනේ එහෙම කරන්න එපා මට කොපිරයිට් ගහන්න එපා මං ඉතින් අහිංසක චූටි කොල්ලෙක් ඉතින් ඔයාලා හොඳ මිනිස්සු ඉතින් අනේ එහෙම කරන්න එපා මං ඉල්ලනවා ආයෙ කොපිරයිට් ගහන්න එපා මගේ මිත්‍රවරුනි මම බොහොම අමාරුවෙන් මේ වීඩියෝ එකක් හදන්නේ උඹලා මම මේ වීඩියෝ එකක් හදනවා දැක්කොත් එහෙනම් උඹලා කොපිරයිට් තියා උඹලා ඕනනම් උඹලා මට තව views පුළුවන් තරම් views set කරනවා මම කට්ටක් කනවා මේ වීඩියෝ එකක් හදන්න මම ඇත්තට මේ ෆෝන් එකෙන් තමයි මේ පොඩි වීඩියෝ කැලේ ටිකක් හදන්නේ ඉතින් පොඩ්ඩක් ස්ලෝ වෙනවා පට්ට අමාරු ඉතින් අනේ එහෙම කරන්න එපා ඉතින් ඔයාලා එන හොඳ කොල්ලෝනේ ඉතින් මම වගේම ඉතින් මුකුත් කරන්න එපා කියලා මම ආදරෙන් ඉල්ලනවා ඉතින් අපි තව වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු